මහන්සි වෙන නැතුව තරුණ වයසේ කවදාකවත් මං හිතන්නේ සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඇත්තටම පළක් තියෙනවද රටේ ඉන්න? හැමදේම සාපේක්ෂයිනේ. ලංකාව දාලා වෙන තැනකට ගිය පළියට එතන සක්සීඩ් වෙන්න පුළුවන් කියලා හිතන්න එපා. මෙතන සක්සීඩ් වෙන්න බැරි නම් කවුරු මොනවා කිව්වත් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඕනේ. තමන්ට ඕනකමක් තියෙනවා නම් උදේරෑ බලන්න බෑ. කෑවද නැද්ද කියන එක බලන්න බෑ. දාගත්තද නැද්ද කියන එක බලන්න බෑ. තමන්ගේ 100% කැප වෙන්න ඕනේ. සමහරු කියනවා දියව් කිව්වහම මොනවද දෙන්නේ? කොච්චර කල් දෙන්න ඕනේද? වකවානුව මොකක් වුණත් තමන්ට ඒ විශ්වාසය තියෙනවා නම් එහෙද මෙහෙද කියන එක අත් වශයෙන්ම බලපාන්නේ නැහැ. ආචාර්යතුමනි ඔබේ හොඳම කාලය හොඳම වයස අපේ රටට දායද කියලා තියෙනවා කියලා තමයි මම හිතන්නේ. නැත්නම් ඔබේ අර උච්චම කාලය කියන්නේ අවුරුදු 28 ඉඳලා ගියමුකෝ 48 වෙනකන් තමයි අපි ඕනම කෙනෙක් වැඩ කරන්න පුළුවන් කාලේ. හොඳටම වැඩ කරන්න පුළුවන් රටට දෙන්න පුළුවන් කාලේ. නමුත් අපේ පරම්පරාව ගත්තොත් මගේ පහලින් ඉන්න කට්ටිය ගත්තොත් මිලේනියස්ලා ජෙන්සි ජෙන් ඇල්ෆා කියන කට්ටිය ගත්තොත් ඒගොල්ලොන්ගේ දැන් තියෙන රටේ තියෙන තත්ත්වේ වාතාවරණයත් එක්ක ඒගොල්ලොන් ඉන්නේ රටේ ඉන්නද නැද්ද කියලා. ඇත්තටම පළක් තියෙනවද රටේ ඉන්න? ඩිලන් මෙහෙමයි. හැමදේම සාපේක්ෂයිනේ. මම PhD එක ඉවර වෙලා ඒතකොට 29යි. පළවෙනි ජොබ් එකම අතවශ්යෙන්ම ඉතාමත්ම හොඳ ඔෆර් එකක්. මේ මොන කාලෙද ආචාර්ය? මේක 1993 28යි මට. මං කල්පනා කරා මම මොකද කරන්නේ? මාත් එක්ක හිටපු ගොඩක් කට්ටිය කිව්වා හර්ෂා life is great in America ඒ කාලේ. හැබැයි මම තීරණය කළා තිබුණා නෑ මම නැවතත් ලංකාවට යනවා. මොකද මගේ ඕනකම එදා ඉඳන්ම තිබුණේ ලංකාවට ඇවිල්ලා මෙහි ආර්ථිකය ගොඩ ගන්න දායක වෙන්න දේශපාලනය කරන්න බලාපොරොත්තුලා හිටියේ නෑ. නමුත් මගේ ආර්ථිකයත් ලංකාවේ ගොඩ ගන්න ඕන කියන එක තමයි මගේ විශ්වාසය තිබුණේ. එතකොට මං ලංකාවේ ආවා. මං ඇවිල්ලා මෙහි පටන් ගත්තා. DFCC බැංකුවේ ප්‍රධාන ආර්ථික විශේෂඥයා හැටියට, DFCC බැංකුවේ භාණ්ඩාගාරවරයා හැටියට. මට වඩා බොහෝ වයසින් වැඩි වුණා මැනේජ්මන්ට් එකේ හිටපු අනෙක් කට්ටිය. එතකොට මට මිස්ටර් ප්‍රේලිස් මොක්සෙවි ප්‍රේලිස් CEO කිව්වා හර්ෂා මේ ඔයාට මෙතන හොඳ අනාගතයක් තියෙනවා මේකේ CEO වෙන්න පුළුවන් කවදා හරි කියලා. හැබැයි මම අවුරුදු කිහිපයකින් මම මිස්ටර් ප්‍රේලිස්ට කිව්වා මේක හොඳයි අවුලක් නෑ. ඒ වුණාට මට මීට වඩා ගොඩක් දේවල් කරන්න අදහසක් තියෙනවා. මට මගේම කියලා යමක් පටන් ගන්න ඕනේ කියලා. එතකොට මේ ස්ටාර්ට්අප් කියන වචනවත් ඒ කාලේ තිබුණේ නෑ. මේ මොන කාලෙද ආචාර්යතුමනි? එතකොට මේක 97. මම තවත් කෙනෙක් එක්ක අපි එතකොටත් පටන් අරන් තිබුණා ස්ටාර්ට්අප් එකක්. මගේ ඉතුරු කරලා තිබිච්ච සල්ලි සියල්ලම සහ DFCC එකෙන් ලැබුණු සියලුම දේ යොදවලා තමයි ස්ටාර්ට්අප් එක අපි පටන් ගත්තේ. මං කල්පනා කරේ එදා වුණත් අපි වත්කම් හදන්න ඕන. වෙල් ක්‍රියේට් කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි කාත් එක්ක හරි කොහේ හරි වැඩ කරලා කාලයක් පඩියක් හැටියට එකතු කරගන්න පුළුවන්. හැබැයි ඒක සෑහෙන කාලයක් යනවා සහ විශාල ධනයක් එකතු කරගන්න හැකියාව අතවසම එහෙම නැහැ. CEO කෙනෙක් වගේ වෙලා කාලයක් ගියොත් ඇරෙන්න. හැබැයි තවත් ක්‍රමයක් තියෙනවා. තමන්ට තමන්ගේ කියලා දෙයක් පටන් ගන්න පුළුවන්. එතකොට අපි ඒක සාර්ථකව කරගත්තොත් වත්කම් ඉපැන්න හැකියාව සාමාන්‍යයෙන් වැඩ කරන තැනකට වඩා වැඩි. නමුත් ඒකේ අවදානමක් තියෙනවා. සමහර වෙලාවට ස්ටාර්ට්අප් සක්සස්ෆුල් වෙනවා. සමහර වෙලාවට බොහෝ වෙලාවට ෆේල් වෙනවා. ඉතින් ඒ නිසා කොහොමද මේ රිස්ක් එක ගන්න කියන එක පිළිබඳවත් අවබෝධයක් තියාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ. නමුත් අපි ඒක කරා. ඒක අත වශයෙන්ම අතිශයින් සාර්ථක වුණා. නොයෙකුත් පුද්ගලක හේතුන් මත මගේ කොටස් ස්ටාර්ට්අප් එක තියෙන්නේ මොටෝ එක buy low sell high නේ. ඒකෝ start with nothing sell with something positive කියන එක. උපරිම මේ ලාභයක් ලබා ගන්න තමයි. එතකොට ඒ කියන්නේ හැමදාමත් අපිට ස්ටාර්ට්අප් එක ඉඳගෙන ඉස්සරහට යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපි ඒක එතනින් එක්සිට් වෙලා කෑෂ් අවුට් කරලා තව මොකක් හරි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම කරේ ලෝකෙ තියෙන විශාලතම ඉන්ෆර්මේෂන් කම්පනි එකේ කාලේ 2000 මුල
දෙදාහ මුල මේක නුහතේ පටන් ගත්තාම ඕක 2000 වෙනකම් එතකොට 97 තමයි අපි ඔෆිෂියලි පටන් ගත්තේ. ඊට කලින් පාර්ට් ටයිම් වගේ තමයි මම කරගෙන ආවේ. ඒ කියන්නේ අපි වැඩ කරත් ආයතනේ සමහර රැලි වෙනකන් මේ වැඩත් කරනවා. එහෙම නැතුව මහන්සි වෙන්න නැතුව තරුණ වයසේ කවදාවත් මං හිතන්නේ නැහැ සාර්ථක වෙන්න පුළුවන් කියලා. හරි ඉතින් ඒ Tamanට ඕනකමක් තියෙනවා නම් උදේ රෑ බලන්න බෑ. කෑවද නැද්ද කියන එක බලන්න බෑ. දාගත්තද නැද්ද කියන එක බලන්න බෑ. සම්පූර්ණයෙන්ම ඒකට තමන්ගේ 100% කැප වෙන්න ඕන. ඉතින් ඒක සාර්ථක වුණා. ඊට පස්සේ තමයි ඇමරිකාවේ තියෙන ලෝකේ තියෙන ලොකුම ඉන්ෆර්මේෂන් කම්පැනි එක නීල්සන් කියන කම්පැනි එකට මගේ කොටස් විකුණලා මං එක්සිට් උනේ. ඊට පස්සේ ඒකට මට වැඩි වයසක් නෑ. එතකොට මං කල්පනා කරා දැන් මට ආයේ අත වශයෙන්ම වැඩ කරන්න එහෙම කාටවත් වැඩ ගන්න අවස්ථාවක් නෑ. හරි I don't need to do a 9 to 5 job anymore. I'm financially independent. එතකොට මට financially independent නම් මට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් මේ මොන කාලේ වෙනකොට තාක්ෂණ? එතකොට මේක 2000 ගණන් වල මුල හරි. ඊට පස්සේ මං නොකුත් දේවල් කරන්න ඕනකම තිබුණා. මට ගෝල්ෆ් ගහන්න ඉගෙන ගන්න ඕනකම තිබ්බා. ඒකත් එක්ක ඊට පස්සේ මම ලෝක බැංකුවේ වැඩ කරා. ආසියානු සංවර්ධන බැංකුවේ වැඩ කරා. USAID එක ඊළඟට IDRC එක ලෝකේ බොහෝ රටවල් වල එතකොට කන්සල්ටන්ට් ඉකොනොමිස්ට් කෙනෙක් හැටියට තමන්ට ඕන දේවල් ගන්න පුළුවන්. තමන් ඕන වෙලාවට වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ රොහන් සමරජීවත් එක්ක ලර්න් ඒෂියා එකේ බොහෝ දේ කරා. ඊට පස්සේ තමයි මං කල්පනා කරේ දැන් මේ දේශපාලනයට එන්න ඕනේ කියලා. හරි. එතකොට ඊට පස්සේ තමයි දේශපාලනයට ආවේ. මම කියාගෙන ආවේ වකවානුව මොකක් වුණත් හරි තමන්ට හිතනවා නම් තමන්ට හැකියාව තියෙනවා. තමන්ට කැපවීම කරන්න පුළුවන්. හරි. එහෙමනම් තමන්ට ඒ විශ්වාසය තියෙනවා නම් එහෙද මෙහෙද කියන එක අතවශ්‍යම බලපාන්නේ නැහැ. 90 ගණන් වල ඇමරිකාවේ රැකියා සුලභයි. ඒක අපි දුඹුරුද සුදුද කියන එක එදා අදාළ උනේම නෑ. අද ඊට වඩා ඇමරිකාව වෙනස්. මම සාමාන්‍යයෙන් කොහොමත් ඇමරිකාව විසිට් එකක් අවුරුද්දකට සැරයක් වගේ සිද්ධ වෙනවා. දැන් මම මේ ළඟදිත් ගිහින් ආවා. මට සමහර තැන්වල විශ්වාස කරගන්න බෑ එදා මේ රටමද මේ අද තියෙන කියලා. දේශපාලන තත්ත්වය වෙනස්. ඉමිග්‍රන්ට්ස්ලා වැඩි. රස්සා ගන්න එක ලේසි නෑ. H1B වීසා එකකට ලොටරි එකක් තියෙනවා. හරි. එන්වයරන්මන්ට් එක වෙනස්. එතකොට දැන් අපි හිතනවාද grass is greener on the other side කියලා. හරි. අපි කියනවා ඇමරිකාවේ ගියා නම් කිසි අවුලක් නැහැ. මට මේ ගොඩ දාගන්න පුළුවන්. මම ඕස්ට්‍රේලියාව ගියා නම් කිසි අවුලක් නැහැ. ගොඩ දාගන්න පුළුවන්. නිව්සීලන්ඩුත් එහෙමයි. හැබැයි ඒක එහෙමම නෙමෙයි. හරි. ලංකාව දාලා වෙන තැනකට ගිය පළියට එතන සක්සීඩ් වෙන්න පුළුවන් කියලා හිතන්න එපා. මෙතන සක්සීඩ් වෙන්න බැරි නම් ප්ලේයින් ෆීල්ඩ් එක වෙනස්. ඒක ඇත්ත. ඔපචුනිටිස් ඇමරිකාවේ ලෑන්ඩ් ඔෆ් ඔපචුනිටි කියලා කියන්නේ ඒකනේ. හරි. ඒ කියන්නේ මහන්සි වෙනවා නම් සක්සීඩ් වෙන්න පුළුවන් කියලා. සාර්ථකත්වය නිශ්චිතව හම්බෙන දෙයක් නේ. ඒකනේ අපේ මේ තරුණ කට්ටිය ඒ රටවලට යන්නේ. ඔව්. එතකොට දැන් එතන දැන් බලන්න හැබැයි වීසා එකක් ගන්න කොච්චර අමාරුද. ඒ කාලේ වගේ නෙවෙයිනේ. හරි. ඕන කෙනෙක්ට වීසා දෙනවා ඒ කාලේ. දැන් ඉතාමත්ම අමාරුයි. හරි. ඉතින් මේ ඔක්කොමත් එක්ක මම කියන්නේ නැහැ වෙන රටවල් වලට යන්න එපා කියලා. යන්න ඕනේ. මං කියන්නේ යන්නම ඕනේ. හරි. අපි හැමෝටම යන්න පුළුවන් නම් හොඳයි. හරි. මොකද දැන් ආද උදේ තරුණ කෙනෙක් එක්ක කතා කරා. මම කිව්වේ පිට රටවල් වලින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඒවා ගෙනල්ලා අපේ සමාජයේ අපේ සભ્યත්වයේ අපේ කමේ ඒකට අපි එකතු කරන්න ඕන. එකතු කරොත් තමයි අපිට වෙනසක් කරන්න අත වශයෙන්ම පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා තරුණ කට්ටියට අවස්ථා තියෙනවා වෙන රටවල් වලට ගිහිල්ලා ඒ අවස්ථා පාවිච්චි කරලා තමන්ගේ දියුණුවීම පිළිබඳව තමන්ට කරන්න පුළුවන් නම් අතිශයින් හොඳයි. මම කවදාකවත් එපා කියන්නේ නැහැ. මොකද මම විශ්වාස කරනවා නිදහස, ආර්ථික නිදහස. අපි කියනවානේ vote with your feet කියලා. ඒ කියන්නේ මේ රට අකමැති නම් තමන්ට පුළුවන්. අපි කවුරුත් අල්ලගන්නේ නැහැනේ. මෙහෙන් මේක මේ කමියුනිස්ට් රටක් නෙමෙයිනේ. ඕන තැනක යන්න පුළුවන්. හරි. ප්ලේන් එක නැග ගියා. හරි. ගිහිල්ලා තමන් දියුණු වෙලා ඒකෙන් තමන්ගේ රටට යමක්
එකතු කරන්න පුළුවන් නම් පස්සේ කාලෙක හරි බ්‍රේන් ඩ්‍රේන් කියලා කිව්වට ඩ්‍රේන් විතරක් නෙමෙයි ගේන් උත් තියෙනවා. ඒ දවස්වල අපිත් එක්ක එහෙ හිටපු කට්ටිය දැන් ලංකාවේ ඉන්වෙස්ට් කරලා තියෙනවා. කම්පනීස් පටන් අරන් තියෙනවා. රැකියා මෙහෙ නිර්මාණය කළා තියෙනවා. දෙපැත්තට මේක වැඩ කරනවා. ආචාර්යතුමා නමුත් ඔබ පිළිගන්නවා 90 ගණන් වල නැත්තම් 2000 ගණන් වල තියෙන වාතාවරණය නෙමෙයි දැන් ලංකාවේ තියෙන්නේ. ඉතින් මේ බ්‍රේන් ඩ්‍රේන් කියන දේ නැත්නම් බුද්ධි ගාලනය කියන දේ ඇත්තටම වෙමින් පවතින දෙයක් නිසා තමයි මේක ඇත්තටම පාලකයෝ මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කියලා පිළිගන්නවා නේද? ඒක ඇත්ත ඩිලන්. ඒක මම කිසි වෙලාවකත් ඒක නැහැ කිව්වේ නැහැ. දැන් මටත් තියෙනවා දරුවෝ දෙන්නේ. එක්කෙනෙක් ඉන්නේ early 30s අනිත් එක්කෙනා early 20s. හරිදුන මගේ දරුවෝ දෙන්නම ඔය පරාසය ඇතුලේ ඉන්නේ. ඉතින් මං තාත්තා කෙනෙක් හැටියට මට මේක හොඳටම තේරෙනවා. හරි අපි දරුවෙක් මේ ලෝකෙට ගේනකොට අපි බලාපොරොත්තු වෙන්නේ අපිට වඩා හොඳට ඒ දරුවෝ කරයි කියලා. අපිට වඩා අපි ඒ දරුවන්ට ඔපචුනිටි එකක් දෙන්න ඕන කියලා. හරි. එතකොට දෙමව්පියෝ හැටියට ඒක තමයි දෙමව්පියන්ගේ පළවෙනිම දේ. රිස්පොන්සිබිලිටි එක. ඔව් ඒක තමයි. ඒකට අඩිතාලම දාලා දෙන එක. අඩිතාලම දාලා දීලා ඊට පස්සේ දරුවන්ට ඒ අඩිතාලම මත තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඕනේ. පළවෙනි රෙස්පොන්සිබිලිටි එක තියෙනවා දෙමව්පියන්ට. ඊළඟ රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ දෙමව්පියන්ගෙන් එළියට යනවනේ. හරි. තමන් විසින් නැගිටින්න ඕනේ. හැබැයි නැගිටීමේදී තමන්ට ලැබෙන පරිසරය කුමක්ද? එතකොට අපිට කිව්වොත් මඩවලක් දීලා මේකේ ක්‍රිකට් මැච් එකක් ගහන්න කියලා මඩවලේ ක්‍රිකට් මැච් එකක් ගහන්න බෑනේ. වැඩේ අවුල් වෙනවා. හැබැයි හොඳ ග්‍රවුන්ඩ් එකක් පිච් එකක් තියෙනවා නම් ඒකේ ක්‍රිකට් මැච් එකක් ගහන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ මේ කට්ටියට හොඳට බැට් කරන්න බෝල් කරන්න ෆීල් කරන්න පුළුවන්. හැබැයි මේ ග්‍රවුන්ඩ් එක එරෙනවද? පහසුකම් සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඔව්. එතකොට එහෙමනම් එක කාලෙද රෙස්පොන්සිබිලිටි එක මේක යථා තත්ත්වයට පරිවර්තනය කරා. එතකොට මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ අපි තෝරගන්නවා කණ්ඩායමක් රට අර තරුණයන්ට තමන්ගේ ජීවිතය තමන්ට ගොඩනගා ගන්න. කෙනෙක්ට රස්සාවක් කරලා වෙන්න පුළුවන්, තව කෙනෙක් ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් වෙලා වෙන්න පුළුවන්, තව කෙනෙක් වෙන ක්‍රමයකට වෙන්න පුළුවන්. තමන් දියුණු වෙන්න එපා. you see මෙතන කවුරු මොනවා කිව්වත් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඕනේ. වෙන කාටවත් කරන්න බෑ. එතකොට එහෙමනම් ඒකට අවශ්‍ය වටපිටාව, පසුබිම, ඉකෝසිස්ටම් එක. හරිනේ? එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ හරහා ආණ්ඩුවක් පත් කරගන්නේ ඒ පරිසරය නිර්මාණය කරන්න ඒක මේ දිරිගැන්වීමට. හරි. තමන්ගේ දියුණුව දිරිගැන්වීම සඳහා තමයි මේ වටපිටාව රජයක් විසින් ගොඩනගන්න ඕන. ඒ කියන්නේ සුදුසු වාතාවරණ නැත්නම් යටිතල පහසුකම් ඔබතුමා කියන වගේ ග්‍රවුන්ඩ් එක නැත්නම් ක්‍රිකට් ගහන්න ඕනේ අවශ්‍ය තනතිලි ඔක්කොම සකස්ස කරලා දෙන්න ඕනේ. ඔව් දැන් මෙහෙමනේ අපේ රටේ තියෙනවා එක අදහසක් සමහරු කියනවා දියව්. හරි. එතකොට දියව් කිව්වහම මොනවද දෙන්නේ? හරි. කොච්චර කල් දෙන්න ඕනේද? එතකොට අපේ තියෙනවා නිදහස් අධ්‍යාපනයක් තියෙනවා, නිදහස් සෞඛ්‍යයක් තියෙනවා. ඊට පස්සේ රජයේ රැකියාවක් දියව් කියන කණ්ඩායම විසින් ඉල්ලා සිටිනවා. ඊට පස්සේ ඒකට පෙන්ෂන් එකක් ගෙවන්නත් ඕනේ. කියන්නේ උපන් දවසේ ඉඳලා මරණ දවස වෙනකම්ම රජය විසින් විශ්‍රාමවටකුත් දෙන්න ඕනේ. තමාගේ වගකීම කෙලින්ම රජයට පවරනවා. ඒ කියන්නේ මම මොනවා කරත් නැතත්, වැඩට ගියත් නැතත්, සාර්ථකව කරත් නැතත්, එෆිෂන්ට් වුණත් නැතත්, ප්‍රොඩක්ටිව් වුණත් නැතත් රජය විසින් මට අධ්‍යාපනයක් දීලා මගේ සෞඛ්‍ය පහසුකම් බලාගෙන ඊට පස්සේ මට පඩියක් ගෙවලා ඊට පස්සේ මගේ රස්සාවෙන් මං පෙන්ෂන් ගියාම මරණකම් පෙන්ෂන් එකක් දෙන එක රජයේ වගකීම. ඒක එතන නෙමෙයි මම ඒක කරන්න බෑ. හරි. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ හරහා මෙවැනි දේවල් පොරොන්දු වෙන පුද්ගලයන්ට ඒ පොරොන්දු වෙන්නේ එතන නෙමෙයි අවුල තියෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් මම මහන්සි වෙන්න ඕනේද නැද්ද මගේ ජීවිතය සාර්ථක කරගන්න? රජය විසින් මගේ වගකීම් හරි මගේ සාර්ථකත්වය මම රජයට බාර දෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් ස්වීඩන් වගේ රටවල්
නෝවේ ඩෙන්මාක් වගේ රටවල් වල වෙන්නේ රජය විසින් බොහෝ පහසුකම් සලසල දෙනවා. අධික ලෙස බදු ගෙවන්න ඕනේ. හැබැයි බද්දට සරිලන විදියට සියලුම දේවාගේ රජය විසින් ලැබෙන. ඒ රටවල් ඒ සමහර රටවල් තියෙනවා. හැබැයි සිංගප්පූරුව වගේ හොංකොං වගේ ඒක හවත් පසිම වෙනස් රටක් ගත්තොතින් වැඩිපුර බදු ගෙවන්න අවස්ථාවයක් නැහැ. හැබැයි රජය විසින් තමන්ට ලබා දෙන්නේ ඉතාමත්ම සුළු දේවල් ප්‍රමාණය. ඒවයි මැද රටවල් තියෙන. මට හදන්න අවශ්‍ය වෙලා තියෙන මං විශ්වාස කරන්නේ වගේ මැද රට. ඒ කියන්නේ තමන් වෙහෙසෙන්න ඕනේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. ඒ වෙනකොට ඒකට අවශ්‍ය වටපිටාව පසුබිම අත්වැල දිරිගැන්වීම රජය විසින් සලසන්න. එහෙම බැලුවොත් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිත් ඒ දේ හරියට කරනවාද කියලා ප්‍රශ්නේ අපෙනුත් අහන්න සිද්ධ වෙනවා.